සුබ දවසක්. ඔබ අදත් එක් විසිටින්නේ සචී ක්‍රියේෂන් YouTube channel එකත් එක්ක. මතක ඇතුව channel එක subscribe කරලා තියාගන්න. මොකද මේ වගේ කවුරුවත් කතා කරන්නේ නැති වටිනා කියන වීඩියෝ ඔබේ දැනුමට ගෙනීමට අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියෙන්න ඕනේ. නැත්නම් මේවා වැඩි පිරිසකට බලන්න බෑ. අනිත් එක වීඩියෝ එක like එකක් දාන්න. සස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. දැන් අපි යමු වීඩියෝ එකට. අපි කලින් වීඩියෝ එකේ කතා කළා වගේ අඩු වයසින් විවාහ වීම. මේ දවස්වල සමාජයේ බෙහෙවින්ම කතා වෙන ප්‍රශ්නයක් තමයි මේ අඩු වයසින් විවාහ වීම. මම මේ කතා කරන්නේ විශේෂයෙන්ම අවුරුදු 24ත් 28ත් අතර විවාහය. මෙහා ওই 24ට අඩුවෙන් හිතන්න එපා. මොකද එහෙම අය ගොඩක් පළමුවර විවාහ වෙලා ඔය අවුරුදු 20 21 22 වගේ පසු වයසල පසු වෙන අය කෙල්ලෝ කොල්ලෝ අඩු වයසින් විවාහ වෙලා හිතා ඉක්මනට තමන්ගේ දික්කසාදය කෙරේ යොමු වන නැඹුරු වීම ඉතාමත් ශීඝ්‍රයෙන් ඉහළට යෑමක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ හින්දා 24 තමයි මම නම් මගේ නම් දෙන්න පුළුවන් අවම තීරණාත්මක වයස. ඉතින් 24ත් 28ත් අතර විවාහය කියන්නේ ශ්‍රී ලාංකිකයන්ට තීරණයක් ගන්න තියෙන සුදුසුම කාල පරිච්ඡේදය. මොකද මම කලින් පැවසූ ආකාරයට අපේ දෙමව්පියන් ගේ ආයුෂ පරතරයත් අපි බලන්න ඕනේ. මොකද අද සමාජයේ ගත්තොතින් අවුරුදු 50න් ඉහළ බොහෝ දෙනාට ලෙඩ දුක් කම්කටොළු ගොඩයි. 4න් 6න් එකක් වගේ ජීවතුන් 4ක් නැති වෙනවා අවුරුදු 50 පෙන්නට පස්සේ. ඉතින් ඒක ඇත්තටම සමාජයේ දැඩි කවුරුවත් කතා කරන්නේ නැති නිහඬ බලවත් ප්‍රශ්නයක් කිව්වොත් නිවැරදි. මේ අර්බුදය මේ ගැටලුව මේ තීරණාත්මක ගැටලුව ඉදිරි පරපුරටත් ගෙන යනවාද නැද්ද කියන එකේ තීරණය ඔබ සතුයි. මොකද ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපේ කුඩා පරපුර තරුණ පරපුර ගත්තොත් විඳපු නැති දුක් කම්කටොළු නැහැ කියන තරමට ශ්‍රී ලාංකික තරුණ පරපුර දුක් විඳලා තියෙනවා. පාසල් යන අවදියේ සිට ජීවිතේ හොඳම කාලේ තරුණ කාලේදී අත්විඳින්න සුදුසුවත් නැති දේවල් පවා අපේ ශ්‍රී ලාංකික තරුණ පරපුර මේ වෙනකොටත් විඳිමින් ගෙවමින් පසු වෙනවා. ඉතින් මම කියන්නේ පොඩ්ඩක් හිතලා බලන්න. අර මං පෙර කී පරිදි අවුරුදු 32දී විවාහ වෙලා අවුරුදු 35දී ළමෙක් දායාද කරලා ඒ ළමයට අවුරුදු 15 කියන්නේ ළමයා නිකන් මෝරගෙන එන වයස. සාමාන්‍යයෙන් O level වත් කරපු නැති වයසක්. ඉතින් සමාජයට එන්න තියෙන වයස. හොඳ නරක දැනුම තේරුම කියලා දෙන්න තියෙන වයස. ඒ වයසේදී මම දැනුවත්ව අපේ දූපතුන් කීප දෙනෙක්ගෙම අම්මා හෝ පියා හෝ මව හෝ කවුරු හරි මියදුන අවස්ථා තියෙනවා. ඒක ප්‍රධානම හේතුව තමයි ලෙඩ රෝග. අවුරුදු 50 ගියාට පස්සේ අනිවාර්යෙන් මොනවා හරි ලෙඩ රෝග හැදෙනවා. ඉතින් මම කියන්නේ ඇයි එහෙම අපේ මතු පරපුරටත් ඒ වගේ දේවල් වෙන්න ඉඩ දෙන්නේ? අපිට පුළුවන් නම් හොඳයි ශරීර ශක්තිමත්ව තබාගෙන නිරෝගීව ඉන්න තියෙනම්
ඉතාමත් වටිනවා. හැබැයි ඒ දේ අපේ තියෙන අවිවේකී ජීවන රටාව සහ රැකියාව අපේ රටේ තියෙන ආර්ථිකමය වටපිටාව ඇතුළු බොහෝ දේවල් ඒකට බාධා පමුණුවනවා. ඉතින් මම කියන්නේ මේ දේවල් ආදර්ශයට අරගෙන අපේ අනාගත පරපුරට සුරක්ෂිතවත්, අභිමානවත්, ගෞරවාන්විත රටක් බිහි කරමු කියන තේමාව තමයි. බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹුවට. දිගටම මේ වගේ වීඩියෝ නැරඹීම් සඳහා සචි ක්‍රියේෂන් YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. බොහොම ස්තුතියි.